ආකර්ෂණය කියන්නේ චොයිස් එකක්. ආත්ම විශ්වාසයෙන් පිරුණු ආකර්ශනීය කෙනෙක් වෙනවද? එහෙම නැත්නම් නිකමෙක් වෙනවද කියලා තීරණය කරන්න ඕන වෙන කවුරුත් නෙමෙයි. ඔයාමයි. කවුරු හරි හිතනවා නම් කෙනෙක්ට ඔයාව ආකර්ශනීය කෙනෙක් විදියට දැනෙන්නේ බාහිරට පේන ඔයාගේ රූපෙන් කියලා. ඕල්ඩ් ස්කූල් හිප් හොප් ආටිස්ට් කෙනෙක් වෙන එමිනෙම් අදටත් රැප් ගෝඩ් කියන නම්බුනාමය ඔහුගේ උරහිස මත තියාගෙන ඉන්න විදියක් නැහැ. එමිනෙම්ගේ බාහිර පෙනුම තියා ඔහුට හරියම ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකක්වත් තිබුණේ නැහැ. සමහර මිනිස්සු ඔහුට සලකලා තිබුණේ පිට ලෝකෙකින් ආව කෙනෙක් විදියට දාලා ඔහුව කොන් කරලා. ඒකට හේතුව වුණේ ඔහුගේ මුහුණේ සහ නාසයේ තිබුණ පොඩි වෙනස්කම්. සමහර කාල තිබිලා තියෙනවා එමිනෙම්ට තමන්ගේ බඩු දාගන්න බෑග් එකක් පවා නැති වුණ. ඒ දවස්වලට ඔහුට පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ අපි කුණු කසල දාන්න පාවිච්චි කරන බින් බෑග් එකක්. ටිකක් හිතලා බලන්න බින් බෑග් එකක තමන්ගේ බඩු මුට්ටු දාගෙන වීදිවල ඇවිද හිටපු එමිනෙම් දශක ගානක් තිස්සේ අදටත් ඇමරිකන් රැප් ගෝඩ් වෙලා ඉන්නවා. 1000ක 2000ක නෙවෙයි මිනිස්සු බිලියන ගානකගේ ආකර්ෂණය ආදරය දිනාගෙන ඉන්නවා. මේ වගේ දැවැන්ත ජයග්‍රහණයකට අනිවාර්යෙන්ම මිනිස්සුන්ගේ ආකර්ෂණය ඕන වෙනවා. ඒ ආකර්ෂණය හම්බ වුණේ නැත්තම් තව විදියකට කිව්වොත් එමිනෙම් ඒක ලබා ගන්න උත්සාහ කරේ නැත්තම් ඒකට කරන්න ඕන දේවල් කරේ නැත්තම් තමන්ගේ වැරදි අඩුපාඩු ඔහු හදාගත්තේ නැත්තම් එමිනෙම් කියන්නේ නිකමෙක් විතරයි. බ්‍රදර් පෙනුම වෙනයි වටිනාකම වෙනයි. තවමත් ඔයාට පොඩි හරි සැකයක් තියෙනවා නම් ආකර්ෂණයට හැමේ ලස්සන හැමේ පාට බලපානවා කියලා මම උදාහරණයකට ගන්නම් එමා වොට්සන්ව. 2000 ඉඳන් 2006 වගේ කාලෙ වෙනකන් ඇමරිකාව සහ එංගලන්තය වගේ රටවල් වල එමා ගැන කතා නොකරපු තැනක් නැහැ. ජනප්‍රිය බ්‍රෑන්ඩ් වල ඇඩ් වලට ඉල්ලුම තිබ්බේ එමාට. එයාගේ ලස්සන ගැන, වෘත්තිය ගැන, ඇගේ ආකල්ප ගැන YouTube ෆෑන් වීඩියෝස් පවා හැදෙන්න ගත්තා. හැබැයි දැන් ඇය කොහෙද? අනිත් රටවල් වලට විතරක් නෙවෙයි එමාගේ රටේ අයට පවා දැන් එමාව අමතක වෙලා ගිහින්. අන්න ඒ හින්දයි මම කියන්නේ ආකර්ෂණය කියන්නේ දෛවයෙන් හම්බ වෙන දෙයක් නෙවෙයි. ඒක චොයිස් එකක්. එමාගේ ලස්සනට හොරතල් පෙනුමට බැරි වුණා ඇයව සදාකල් මිනිස්සුන්ගේ මතකයේ හිර කරන්න. හැබැයි එමිනෙම් කියන්නේ අදටත් මේ මුළු ලෝකෙටම රැප් ගෝඩ් ඔහුයි. නිකමට අහන්නේ පොඩි කාලේ ඔයාගෙත් ක්‍රෂ් එකක් වෙලා හිටපු හර්මයිනී ග්‍රේන්ජර්ගේ ඇත්තම නම එමා වොට්සන් කියලා දැනගෙන හිටියද? ගොඩක් අයගේ උත්තරේ නෑ කියන එක. හැබැයි එමිනෙම් කවුද කියලා ඇහුවොත් ඕනම පොඩි එකෙක් වුණත් අඩුම එක සින්දුවක් හරි අහලා තියෙනවා. තේරෙනවද වෙනස? එමාව බ්‍රෑන්ඩ් එකක් කරේ හර්මයිනී කියන කැරක්ටර් එක මිසක් බ්‍රෑන්ඩ් එක එමා නෙවෙයි. හැබැයි රැප් ගෝඩ් කියන කැරක්ටර් එක හදාගත්තේ එමිනෙම් මිසක් එමිනෙම්ව හැදුවේ රැප් ගෝඩ් කියන කැරක්ටර් එක නෙමෙයි. කොහොම වුණත් එමා කියන්නේ මම පෞද්ගලිකව ගොඩක් ආදරය කරන ගොඩක් දක්ෂ ඇක්ට්‍රස් කෙනෙක්. ඇය ගොඩක් ලස්සනයි වගේම කාන්තාවන්ගේ දුෂ්කරතාව වෙනුවෙන් පෙනී ඉන්න නිර්භීත කෙනෙක්. විනය, කැපවීම, දරා ගැනීම, දක්ෂතා ප්‍රගුණ කිරීමෙන් තමන්වම බ්‍රෑන්ඩ් එකක් කරගන්න එකේ ආකර්ෂණය සදාකාලිකයි. ඒ වගේම කවුරු හරි නිර්මාණය කරපු කැරක්ටර් එකකින් දක්ෂතා පෙන්වලා හෝ කැපකිරීම කර ලබා ගන්න ආකර්ෂණය తాවකාලිකයි. ඔයාට හිතෙනවා නම් ඔයාට තියෙන ආකර්ෂණය අඩුයි, ඔයාගේ වටිනාකම තේරුම් යනවා අඩුයි කියලා මම මේ කියන්න යන දුර්වලතා පහෙන් අඩුම 3ක්වත් ඔයා සාමාන්‍ය පුරුදු විදියට කරගෙන යනවා ඇති. ඉතින් ඒක එහෙමනම් මම හැමදාම දෙන වර්නින් එක මේ දේවල් ඉක්මනටම නවත්තලා දාන්න වෙයි. බෝරින් ලයිෆ්. මොකද්ද මේ බෝරින් ලයිෆ් කියන්නේ? කම්මැලි ඈලිමෑලිකමට විතරද? නෑ. කෙනෙක් බෝරින් වෙන්නේ දේවල් 5ක එකතුවකින්. ඔයා විනෝදජනක නොවන, ක්‍රියාශීලී නොවන, සජීවී, සිත් ගන්නා සුළු සහ වික්‍රමාන්විත නොවන කෙනෙක් නම් කියන්න කනගාටුයි බ්‍රදර්. ඔයාගේ ඇඟ ඇතුළෙත් බෝරින් යක්ෂ පැටියෙක් läගගෙන ඉන්නවා. උඩ කියපු 5 ඔයාගේ ජීවිතේ නෑ කියන්නේ ඒක නෑම නෙමෙයි. ඒක ඔයා ලබා ගන්න උත්සාහ කරලා නෑ. තමන්ගේ ජීවිතේ රස කරගන්න එක ඔයාගේ ලොකුම අරමුණ හැබෑ කරගන්නවා වගේ අමාරු දෙයක් නෙමෙයි. හීනවලට යන්න කලින් ඔයා ඔයාගේ ආකල්ප හදාගෙන ඉන්න ඕන. මොකද ආකල්ප වලින් තොර ජයග්‍රහණයක් මම මේ වෙනකන් දැකලා නෑ.
ඔයා දන්නවද ඕනම කෙනෙක්ගේ සංවාදයක් ඇතුලේ Tamanට ආවේනික පොඩි නාට්‍යමය ස්වභාවයක් තියෙනවා. කොල්ලොන්ට වඩා කෙල්ලොන්ගේ මේ නාට්‍යමය ස්වභාවය ටිකක් වැඩියෙන් තියෙනවා. ඉතින් ඕනම කෙනෙක් ඔයාට ආකර්ෂණය වෙනවා එයාගේ ආවේනික නාට්‍යමය ස්වභාවයට ඔයත් ඇටච් වෙලා මේ සංවාදය ඉස්සරහට කරගෙන ගියොත්. හැබැයි මේ නාට්‍යමය ස්වභාවය තේරුම් ගන්න නම් සජීවී සහ වික්‍රමාන්විත කියන දෙක ඔයාගේ ඇඟේ තියෙන්න ඕන. කම්මැලි සහ ජීවිතය ගැන හැම තිස්සෙම බැරෑරුම් විදියට හිතන කෙනෙක්ට මම උඩ කියපු ආකල්ප දෙක ප්‍රගුණ කරන්න බෑ. කෙල්ලෝ ආකර්ෂණය වෙන්නේ කාන්තාරාමුවේ පිපාසය තෘප්තිමත් කළ හැකි පිරිමින්ට විතරයි. ජීවිතය ගැන බැරෑරුම් සහ කම්මැලි කෙනෙක්ට මිනිස්සෙක්ගේ මමත්වය බිඳ දාන හැකියාවක් හෝ ශක්තියක් පිහිටන්නේ නැහැ. ඒ හැකියාව ඕන නම් කම්මැලි සහ බැරෑරුම් කියන දෙක අතහැරලා සජීවී සහ වික්‍රමාන්විත වෙන්න හෝ ඒ දේවල් ප්‍රගුණ කරන්න පටන් ගන්න. සජීවී කියන්නේ ඕනම තැනක ඔයා ඔයාම වෙලා ඉන්න එකට. කිසිම වෙලාවක ඔයාගේ නරක හංගලා හොඳ විතරක් පින්නන චරිතයක් රඟපාන්න එපා. මොකද ඒ ෂෝට් ෆිල්ම් එකේ වැලියු එක තියෙන්නේ හරිම ටික කාලයයි. වික්‍රමාන්විත කියන්නේ ඕන මරාලයකට රෙඩි වෙලා ඉන්න එකට. ඒ කියන්නේ දෙයකට බය නැහැ කියන එක නෙවෙයි. බය වුණත් ඒක අභිබවා යන්න පුළුවන් හැකියාවට. ජීවිතේට එන අභියෝග දඬුවමක් කියලා නොහිතන එකට. බෝරින් කම්මැලි දෙක අතහැරලා සජීවී සහ වික්‍රමාන්විත ආකල්ප ප්‍රගුණ කරන්න පටන් ගත්තොත් ආකර්ෂණයට යන මේ ගමනේ එක කඩුල්ලක් ඔයා පැනලා ඉවරයි. මම්මුලා සහගත අවශ්‍යතා ඇති සහ ඇලෙන සුළුයි. මේකට තමයි යපුම් මානසිකත්වය කියන්නේ. යපුම් මානසිකත්වය කියන්නේ කෙනෙක්ගෙන් ඔයාට හම්බ වෙන ආලයකට, ආස්වාදයකට, හැඟීම් වලට හෝ සෙක්ස් වලට කාලයත් එක්ක ටික ටික ඇබ්බැහි වීගෙන යන එකට. මේක ඔයාට තියෙන ආකර්ෂණය නැති කරලා දානවා. ඔයා ගැන තිබ්බ වැලියු එක නැති කරලා දානවා. ඒ විතරක් නෙවෙයි, ඔයාවත් දන්නේම නැතුව ඔයා විෂ සහිත කෙනෙක් බවට පරිවර්තනය වෙන්න ගන්නවා. කෙල්ල කොල්ල කියලා ભેදයක් නැහැ. අරමුණක් නැති සුව පහසු කලාපයටම වෙලා ඉන්න හදන තමන්ගේ වටිනාකමට නෙවෙයි, තමන්ගේ හැම සිතුවිල්ලකටම මුල් තැන දෙන්න හදන ඕනම කෙනෙක් මේ යපුම් මානසිකත්වයට වැටෙන්න ඉඩ තියෙනවා. මේ යපුම් මානසිකත්වයට වැටුණාට පස්සේ ඔයා ආදරය කරන හරි ඔයාට වටින මිනිස්සුන්ව හරි තමන්ගේ රාමුවේ විතරක් තියාගන්න ඕනම දෙයක් කරන්න ඉඩ තියෙනවා. මේකෙන් ඔයා ආදරය කරන මිනිස්සුන්ට වගේම ඔයාටත් ලොකු කරදරවලට මුහුණ දෙන්න වෙනවා. සමහර අය ඉන්නවා මේ හැමදේම කරන්නේ ඔයාට තියෙන ආදරයට කිය අඩුම කෙනෙක් එක්ක ආශ්‍රය කරන්න, කතා කරන්නවත් ඉඩ නොදෙන මිනිස්සු. කෙනෙක්ගේ හැඟීම් තමන්ට ඕන විදියට වෙනස් කරන්න හදන මිනිස්සු. බ්‍රදර්, තමන්ට තමන්වත් පාලනය කරගන්න බැරි එකේ ඔයා කොහොමද කෙනෙක්ව පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා හිතුවේ? අනිත් එක, කෙනෙක්ව රාමුවකට දාලා පාලනය කරන්න අපිට තියෙන අයිතිය මොකද්ද? හීනවලට ආදරය කරපම් මිත්‍රයා. අරමුණු වලට ඇබ්බැහි වෙයන්. යැපෙන්න ඕනම නම් අරමුණු මත යැපියන්. අරමුණු මත යැපුණොත් දවසක ඔයාට ලස්සන වටිනාකමක් සහ ධනයක් අරමුණු විසින් ගෙනත් දේවි. හැබැයි කෙනෙක් මත යැපුණොත් ඔයාට ඉතුරු වෙන්නේ තනිකමයි, මුඩු හැඟීම් ටිකකුයි විතරයි. මොකද ඔයාගේ ඔය ටොක්සික් ගතිය එයාලට දැනෙන්න ගන්නවා. පනතරම් ආදරේ කියපු මිනිස්සු පවා ඔයාව මග හැරලා දාලා යන්න පටන් ගන්නවා. ඒකට මම වැරද්දක් කියන්නේ නැහැ. මොකද මිනිස්සු හොයන්නේ සතුට මිසක් තවත් දුක් කරදර නෙවෙයි. මේක කියන්නේ කොල්ලොන්ට. බ්‍රදර්, කෙල්ලෝ කැමති නෑ එයා එක අනිත් හැමදේම දෙක කරගන්නවටත්, එයා දෙක තව දෙයක් එක කරගන්නවටත්. ඇයි දන්නවද එහෙම වෙන්නේ? ඔයාට එයා ආකර්ෂණය වෙලා ඉන්නව නම් ඔයා එයාව එක කරගන්න එකෙන් එයා ඔයාට ආකර්ෂණය වුණ ආකල්ප නැති වෙලා යනවා. එයා ඔයාව දැකපු විදිය, ඔයා ගැන හිතපු දේවල් වෙනස් වෙනවා. ඊට පස්සේ වෙන දේ ගැන මම කියන්න ඕන නෑනේ. ඒ හින්දා හැම දේටම කලින් ඔයාට මූලිකත්වය දෙන්න. මගේ ජීවිතේ නම් හැම දේටම වඩා මම ආදරය කරන්නේ අරමුණට. මොකද මගේ ජීවිතේ ආත්ම විශ්වාසය, පෞරුෂත්වය, වටිනාකම සහ මම ආසම දේවල් මට ලබා දුන්නේ අරමුණු මිසක් මිනිස්සු නෙවෙයි. ඒ වගේම මට හම්බ වුණ ආදරණීය මිනිස්සු මගේ හීනවලට තියෙන ආදරයට සහ උනන්දුවට, ඒ ආකල්පයට ගොඩක් කැමතියි. ඒ වගේම එයාලා දන්නවා මේ හැමදේටම වඩා මම මගේ ඉලක්කවලට ආදරෙයි කියලා. බ්‍රදර්, මේ වගේ ආකල්ප ඔයාගේ වටිනාකම දවසින් දවස වැඩි කරනවා මිසක් අඩු කරන්නේ නැහැ. හැබැයි යපුම් මානසිකත්වයට වැටුණොත්
ඒකින් වෙන්නේ ඔයාට තිබ්බ පොඩි වටිනාකමත් නැති වෙලා යන එක. ඒක හින්දා මේක දෙපාරක් තුන්පාරක් අහලා හරි හැමදේටම වඩා තමන්ට මුල් තැන දෙන ආකල්පය හදාගන්න උත්සාහ කරන්න. උත්සාහ කරන්න නෙවෙයි, ඒක අනිවාර්යෙන් හදාගන්න. ඒකට පුළුවන් ඔයාව ආකර්ශනීය භවයේ හිනි පෙත්තටම වුණත් අරගෙන යන්න. මම මේ කියලා දෙන ෆෝල්ට් 5න් බෝරින් සහ යපුම් මානසිකත්වය හදාගන්න එකට මුල් තැන දෙන්න. මොකද මේ දෙක හදාගත්තා කියන්නේ අනිත් දේවල් මේ දෙක හදාගන්න එකෙන්ම හරි ගස්ස ගන්න පුළුවන්. කෙනෙක්ට එහෙම නොවුනත් මේ ෆෝල්ට් ටික හදාගන්න එක එච්චර අමාරු දෙයක් වෙන්නේ නැහැ. වෙහෙසවන්නේ නැති ශරීරය. ඔයා වර්කවුට් හරි විනෝදාංශයක් විදියට ඔයා කැමති ක්‍රීඩාවක් කරන්නේ නැත්තං ඔයාගේ ඇඟේ තියෙන එනර්ජි එක අඩු වෙලා යනවා. ඇඟ මහන්සි කරලා ජොබ් එකක් කරා කියලා ශරීරයට අවශ්‍ය ඔයාගේ ඇඟට අවශ්‍ය එක්සර්සයිසස් මහන්සි වෙලා වැඩ කරන එකෙන් හම්බ වෙන්නේ නැහැ. ක්‍රීඩාවක් කරන එකෙන් අවධානය සූක්ෂමතාවය වගේ පොයින්ට් වර්ධනය වෙනවා. වගේම ඔයා වර්කවුට් කළොත් මාස 5කින් කෙනෙක්ට හිත ඇදිලා යන ලස්සන ඇඟකුත් හදාගන්න පුළුවන්. වැදගත්ම දේ ඒක නෙවෙයි. එක්සර්සයිස් වලට පුළුවන් ඔයාට තියෙන ස්ට්‍රෙස් එක ලොකු ප්‍රමාණකින් අඩු කරලා දෙන්න. ඉතින් ස්ට්‍රෙස් වලින් ප්‍රී අයට මිනිස්සු ඉක්මනටම ආකර්ෂණය වෙනවා. මොකද ඒ වගේ කෙනෙක්ගේ සාමාන්‍ය හැසිරීමෙන් ස්ට්‍රෝං පර්සනැලිටි එකක් බාහිරට කැපිලා පේනවා. ඉතින් ස්පෝර්ට් එකක් තෝරගෙන දවසට පැයක් දෙකක් සෙල්ලම් කරන එක අමාරු දෙයක් නෙවෙයිනේ. මේ වෙනකන් ඔයා එහෙම ස්පෝර්ට් එකක් කරේ නැත්තම් හෙට ඉඳලා මේ වැඩේ කරන්න පටන් ගන්න. මේල් පවර්. කෙනෙක්ගේ ආකර්ෂණය දිනා ගන්නකම් ස්ට්‍රෝංව ඉඳලා ආකර්ෂණය දිනාගත්තට පස්සේ, ඒ කියන්නේ දෙන්න සෙට් වුණාටත් පස්සේ අර කලින් පෙන්නපු වෙලේ පවර් එක ලවර් බෝයි කෙනෙක් විදියට වෙනස් වුණොත් අනිවාර්යෙන්ම ඔයාට ඇතිවුණ ආකර්ෂණය නැති වෙලා යනවා. ඔයා පෙන්නපු පවර් එක බොරු එකක් කියලා එයාට හිතෙන්න ඉඩ තියෙනවා. මොකද බ්‍රදර්, එයා ඔයාට ආකර්ෂණය වුණේ එයාව සෙට් වෙන්න කලින් ඔයා හැසිරුණු විදියට, ඔයාගේ ආකල්පවලට, නැත්තං ඔයාගෙන් පෙනුන ශක්තියකට. ඉතිං ඔයා එයාට තියෙන ආදරයට හරි නැත්තං හැඟීම් වලට තියෙන කැමැත්තට හරි අර කලින් හිටපු ස්ට්‍රෝං කොල්ලා එක පාටම ලවර් බෝයි කෙනෙක් වුණොත් මචං කෙල්ල කම්ෆියුස්. ඔයාට තිබ්බ ආකර්ෂණය නැත්තටම නැති වෙලා යනවා. මොකද එයාට ඔයා ළඟ ඉද්දි හැඟීම් ඇති වෙන්නේ ඔයාගෙන් දැකපු ස්ට්‍රෝං බව සහ ආකල්ප නැවත නැවත එයාට දැනෙද්දි. ඒ දේවල් එයා දකිද්දි. ඒ හින්දා කෙල්ලෙක් ළඟ කවදාවත් ලවර් බෝයි කෙනෙක් වෙන්න එපා. මගේ භාෂාවෙන් කිව්වොත් කෙල්ල කරන්න ඕන දේවල් උඹ කරන්න ගිහින් හත් පොලේ නම් ගාගන්න එපා. ඔයා ඒ කෙල්ලව ආකර්ෂණය කරගත්තේ අර රොමෑන්ටික් ලවර් බෝයි ටයිප් එකෙන් නම් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අර විදියට චරිත මාරු වෙන්න ගියොත් මෙතනදි විතරක් නෙවෙයි කොතනදි වුණත් ඔයාගේ ආකර්ෂණයට ඩැමේජ් වෙනවා. ඒ හින්දා නැති චරිත ඉස්මතු කරන්න එපා. ඔයා විදියටම ඉන්න ස්ට්‍රෝං පර්සනැලිටි එකක් හදාගන්න. වැදගත්ම දේ කෙල්ල ළඟ උඹ කෙල්ල වෙන්න යන්න එපා. අවලාද නැත. මම ඉස්සරලත් කිව්වනේ දියුණු ආකල්ප කියන්නේ එක තැනකට සීමා නොවුණු දෙයක්. දියුණු ආකල්ප ප්‍රගුණ කරපු කෙනෙක්ට ඕනම තැනක ඕනම අවස්ථාවක තමන්ගේ පාලනය තමන්ගේ අතට ගන්න පුළුවන්. මිනිස්සු වගේම විශේෂයෙන් කාන්තාවන් ඉක්මනට ආකර්ෂණය වෙනවා ශක්තිමත් ආකල්ප තියෙන මිනිස්සුන්ට. එයාලා කතා කරද්දි පවා එයාලගේ තියෙන එනර්ජි ගතිය කාන්තාවන්ට ඉක්මනට තේරුම් යනවා. ඔයා මගේ පන, මට ඔයා නැතුව ඉන්න බෑ, එහෙම වුණොත් මම මැරෙනවා වගේ දේවල් ඔයා කියන්නේ එයාට තියෙන ආදරයට වෙන්න ඇති. හැබැයි ඒක එයාව එච්චර සතුටු කරන දෙයක් නෙවෙයි. කෙල්ලෝ කැමති කොල්ලොන්ට එයාව නැති වුණත් ඒ දුක දරාගෙන ඒ දුක පෙන්වන්නේ නැතුව තමන්ගේ අරමුණු සහ තමන්ට මුල් තැන දීලා තමන්ගේ ගමන යන ශක්තිමත් පිරිමින්ට. අන්න ඒ වගේ කෙල්ලෙක්ව කුතුහලයෙන් පුරවන්න පුළුවන් කොල්ලෙක්ට තමයි කෙල්ලෝ ආකර්ෂණය වෙන්නේ. ඒ වගේ කෙනෙක් ළඟ ඉද්දි තමයි කෙල්ලොන්ට ශක්තිමත් හැඟීම් ඇති වෙන්නේ. ඒ හින්දා හැමදාම කියනවා වගේ හැම දෙයකටම වඩා තමන්ට මුල් තැන දෙන්න. වෙන කෙනෙක්ට ආදරය කරන්න කලින් තමන්ට ආදරය කරලා ඉන්න. ඒ ගැඹුරු ආකල්පය කෙල්ලෝ ළඟ විතරක් නෙවෙයි බ්‍රදර්, ඕනම කෙනෙක් ළඟ ඔයාව ආකර්ෂණීය බවෙන් පුරවනවා. වීඩියෝ එක තවත් දිග්ගැස්සෙන හින්දා මම මෙතනින් නවතිනවා. මේ වීඩියෝ එකේම පාර්ට් 2 අරගෙන මම ලබන සතියේ ඔයාව හම්බ වෙන්න එනවා.
එතකං මේ කියලා දුන්නු දේවල් පුරුදු කරන්න පටන් ගන්න. අද ඉන්න තත්ත්වෙන් දශමයක් හරි හෙට ඉන්න තත්ත්වෙන් වෙනස් වෙන්න. ධනය දියුණු කරන්න කලින් ඔයාව දියුණු කරලා ඉන්න. Good luck.